ඔබ කවදා හෝ මෙවැනි හැඟීමක් අත්විඳ තිබේද? කෙනෙකු ඔබේ පණිවිඩයට පිළිතුරු නොදෙන විට, ඔබට ආරාධනාවක් නොලැබෙන විට, ඔබ කළ දෙයකට ප්‍රශංසාවක් නොලැබෙන විට, හෝ ඔබ ගණන් නොගන්නා බවක් දැනෙන විට ඔබේ හිත අසනීප වෙනවාද? එසේනම් ඔබට රිදවන්නේ ඔවුන්ගේ හැසිරීමද? එහෙම නැත්නම් ඔබ නොදැනුවත්වම ඔබේ සතුට ඔවුන්ගේ අතට බාර දී තිබීමද? බොහෝ මිනිසුන් සිතන්නේ තමන්ගේ දුකට හේතුව අන් අය බවයි. ඔවුන් මට ගරු කළේ නෑ, මා අගය කළේ නෑ, මා මතක් කළේ නෑ යන සිතුවිලි නැවත නැවතත් මනස තුල කැරකෙනවා. නමුත් සත්‍ය ටිකක් වෙනස්. අන් අය අපට රිදවන අවස්ථා තිබුණත් බොහෝ වේදනාවන් උපදින්නේ අපේ වටිනාකම ඔවුන්ගේ අදහස් මත තබා තිබෙන නිසායි. ඔබේ වටිනාකම තීරණය කළ යුත්තේ ඔබේ චරිතය, ඔබේ ගුණාංග සහ ඔබේ ක්‍රියාවන්. නමුත් අප බොහෝ දෙනා එය තීරණය කිරීමට භාවිතා කරන්නේ අන් අයගේ ප්‍රතිචාරය. කෙනෙකු ප්‍රශංසා කළොත් අපි සතුටු වෙනවා. නොසලකා හැරියොත් අපි කඩා වැටෙනවා. මේ හරියට ඔබේ ජීවිතේ පාලන යතුර ඔබේ අතින්ගෙන වෙනත් කෙනෙකුගේ සාක්කුවට දමා දොර වසා ගැනීමක් වගේ. එතැන් සිට ඔබේ සතුට පාලනය කරන්නේ ඔබ නොවේ. අනෙක් පුද්ගලයාගේ නැත්නම් ඔවුන්ගේ හැසිරීමයි. මේ ගැන සිතන්න. ඔබ සමාජ මාධ්‍යයක ඡායාරූපයක් පළ කළා හිතමු. ලයික් 1000ක් ලැබුණොත් ඔබට සතුටක් දැනෙනවා. නමුත් එදිනම අඩු ලයික් ප්‍රමාණයක් ලැබුණොත් හිතේ අමුතු හිස් බවක් ඇති වෙනවා නේ. ඇත්තටම ඔබ වෙනස් වෙලා තියෙනවද? ඔබේ හැකියාව, ඔබේ වටිනාකම, ඔබේ චරිතය එම පැය කිහිපය තුළ වෙනස් වෙලා නැහැ. වෙනස් වුණේ අන් අයගේ ප්‍රතිචාරයේ පමණයි. එසේනම් ඔබේ හැඟීම් පාලනය කළේ ඔබ නොවේ, වෙනත් කෙනෙක් විසින්. මේ තවත් උපමාවකින් අපි තේරුම් ගමු. හිතන්න, හිඟන්නෙක් පාර අයිනේ ඉඳගෙන මිනිසුන් දෙන මාරු කාසි එකතු කරමින් ජීවත් වෙනවා. ඔහු සතුටු වන්නේ කාසි වැටෙන දවසටයි. කාසි නොලැබෙන දවසට තමන් අවාසනාවන්තයෙකු ලෙස හිතනවා. නමුත් ඔහු නොදන්නා සත්‍යයක් තිබෙනවා. ඔහු වාඩි වෙලා ඉන්නේ ලෝකේ විශාලතම රන් ආකාරයකට උඩින්. ඔහුට අවශ්‍ය ධනෙ සියල්ල ඔහුගේ පාදයට තිබුණත් ඔහුගේ ඇස් යොමු වෙලා තිබුණේ අන් අයගේ අතට. අපේ ජීවිතේ බොහෝ විට එවැනි. අප තුළ ඇති ආත්ම ශක්තිය, හැකියාව, වටිනාකම, සංසුන්කම නොදැන අපි සෑම දිනයක්ම අන් අයගෙන් ලැබෙන ප්‍රශංසාව, පිළිගැනීම සහ අවධානය යන මාරු කාසි එකතු කිරීමට උත්සාහ කරනවා. එම කාසි ලැබෙන විට අපි සතුටු වෙනවා, නොලැබෙන විට අපි අප ගැනම සැක කරන්න පටන් ගන්නවා. ප්‍රශංසාවත්, නින්දාවත්, ලාභයත්, අලාභයත්, යස අයසත්, සැප දුකත් යන මේ සියල්ල ජීවිතයේ ස්වභාවික තත්ත්වයන්. ඒවා නිරන්තරයෙන් වෙනස් වෙන දේවල්. ඒවා මත ජීවිතයේ ගොඩ නැගුවොත් ඔබත් ඒවා සමග සෑම දිනකම ඉහළ පහළ යනවා. නමුත් ඔබේ මනස අභ්‍යන්තරයෙන් ශක්තිමත් කරගත්තොත් බාහිර වෙනස්කම් වලට බෑ ඔබව පාලනය කරන්න. අන් අය ඔබට සලකන ආකාරය තීරණය වෙන්නේ ඔවුන්ගේ අත්දැකීම්, ඔවුන්ගේ මනෝභාව, ඔවුන්ගේ ආකල්ප සහ ඔවුන්ගේ ප්‍රශ්න අනුව. ඒ ඔබේ සැබෑ වටිනාකමේ මිනුමක් වෙන්නේ නැහැ. සමහර විට ඔබට ගරු නොකරන පුද්ගලයා තමන්ගේම වේදනාවක් සමග සටන් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එසේනම් ඔහුගේ හැසිරීම ඔබේ වටිනාකම තීරණය කරන්නේ කොහොමද? අවසන් වශයෙන් තවත් උපමාවක් හිතමු. කුණාටුවක් හමන විට ගහක අතු කැඩෙනවා, කොළ ගැලවෙනවා. නමුත් ගැඹුරු මුල් තියෙන මහ ගස බිඳ වැටෙන්නේ නැහැ. ඒ සුළඟට එරෙහිව සටන් කරන්නේ නැහැ. ඒ තමාගේ මුල්වල ශක්තිය මත රඳා පවතිනවා. අන් අයගේ අදහස්, ප්‍රශංසා, විවේචන නොසලකා හැරීම යනු ජීවිතේ හමන සුළඟයි. ඔබේ ස්වයං වටිනාකම අභ්‍යන්තර අවබෝධයේ මත ගොඩනැගී තිබේ නම් එම සුළඟට ඔබේ මනස සොලවාලිය නොහැක. ඉතින් අද ඔබ ඔබෙන්ම එක ප්‍රශ්නයක් අහන්න.
ඔබේ ජීවිතයේ පාලනය අතුර තවමත් ඔබේ අතේද? නැත්නම් එය තවමත් අන් අයගේ සාක්කුවකද? ඔබේ සතුට නැවත ඔබේ අතට ගන්නා මොහොතේ සිට ඔබ නිදහස් වීමට පටන් ගන්නවා.